බුවන් සුබ දවසක් ඔබට යහපත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයේ වටිනාම දේවල් පිළිබඳව ඔබ හරියට හිතනවා. එහෙම නේද? ඔව්. ඔබේ පෞරුෂය පිළිබඳව ඔබ හිතනවා. ඔබේ රූපය පිළිබඳව ඔබ නිරන්තරයෙන් හිතනවා. ඔබේ රූපය වගේම හිතන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබේ කොණ්ඩේ කියලා කියන්නේ. ඉතින් අපිට හිතුණා මේ කොණ්ඩේ පිළිබඳව ටිකක් වැඩි වශයෙන් අවධානය යොමු කරන්න නැත්නම් වැඩි වශයෙන් කතා කරන්න. රූපය ගැන දීලා තියෙන අවබෝධයම නැත්නම් අවධානයම ඔබ කොණ්ඩේටත් දීලා තියෙනවද? එහෙන් ප්‍රශ්නයකින් අපි සූදානම් වෙලා ඉන්න අපේ කතා බහ ආරම්භ කරන්න. අද ටිකක් වෙනස් විදිහේ කතා බහකින් වෙනස් විදිහේ කෙනෙකුට තමයි අපි ආරාධනා කරේ. අපිත් එක්ක එකතු වෙන්න කියලා කතා කරන්න. නිරන්තරයෙන්ම මෙවැනි දේවල් පිළිබඳව කතා කරන්න. නැත්නම් ඔබේ රූපලාවන්‍ය හා ගැටලු හා සම්බන්ධයෙන් කතා කරන්න වෛද්‍යවරියන් තමයි නැත්නම් වෛද්‍යවරුන් තමයි අපි මුණ ගැසන්නේ. නමුත් අපිට හිතුණා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් එහෙම කෙනෙකුට ආරාධනා කරලා ඔබට තියෙන ප්‍රශ්න වලට නිවැරදි විසඳුම ලබා දෙන්න පුළුවන් හරිම දේ නිෂ්පාදන පෙළක් අසරින් ඔබට කියා දෙන්නටයි සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අපි සුපුරුදු විදියට වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. බොහොම ආදරෙන් පිළිගන්න සූදානම් වෙන්නේ බදුල්ල සැලොන් හැඩකාරී අධිපතිනි රූපලාවන්‍ය පාඨමාලා උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. හරි අපි කතා කරමු මේ වසර දෙකක් පුරාවට ඔබේ විශ්වාසයෙන් දිනු සන්නාමය තමයි රූ සිලොන් කියලා කියන්නේ. ඉතින් ඒ ආයතනයේ මගින් ගොඩක් වෙලාවට නිෂ්පාදන පෙළක් හඳුන්වා දීලා තිනවා. ඒ අතරිනුත් කොණ්ඩේ හා සම්බන්ධයෙන් නැත්නම් ඔබට නිතර දකින්න තියෙන මුහුණු පොතේ දකින්න තියෙන ඒ තරක් නේ රූපවාහිනී වැඩසටහන් වලදී දකින්න තියෙන නිෂ්පාදනයක් තමයි කේශවර්ධනී තෛලයක් තමයි ඒ රූ කේශා කියලා කියන්නේ.